හෙලෝ ගයිස් කොහොමද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා මම මේ මගේ ඔෆිස් එකේ ඉඳලා මගේ එකමඩේෂන් එකට පයින් ඇවිදලා යන ගමන් ඉන්නේ මේ රාමදාන් කාලේ. ඉතින් පොඩ්ඩක් ඔයගොල්ලන්ට රාමදාන් කාලේ කොහොමද සාජවල තත්ති කියලා නිකන් පොඩ්ඩක් පෙන්වන්න මේ වීඩියෝ එක කරන්නේ. ඇවිදගෙන යන ගමන් ඉන්නේ. ඉතින් පයින් දන්නවා ඉතින් UAE කියන්නේ හොඳට අවුව තියෙන රටක්. දැන් සමයක පටන් ගන්න කාලේ ඉතින් අවුව තියෙනවා. ඉතින් එන අවුවේ තමයි මම පයින් ඇවිදගෙන යන්නේ. පාකින්යක් අස්සෙන් යන්නේ. ඉතින් මේ වගේ ඉතින් අස්සවල් වල හේවණක් දැක්කම ඉතින් හේවණක් ආවින් අනිවාර්යෙන් අපි යනවා. මොකද යන්න බෑ, අවුව අමාරුයි. දැන් මේ කාලේ නම් ඉතින් එච්චරම අමාරු නැහැ. මොකද සමයක පටන් ගන්න කාලේ හින්දා රැට එහෙම තාම සීතල තියෙනවා. දැන් සමයක හරියටම ආපු කාලේ ජූනි ජූලි අගෝස්තු වගේ නම් පාර මෙහෙම යන්න අමාරුයි. අපි පාරවල දුවනවා. ඇත්තටම කිව්වොත් එහෙම හිමීට ඇවිදගෙන යන්න බෑ. ඒ තරමට දවල්ට මාර රස්නයක් තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලොන්ට බැලුවොත් දැන් ඉස්සරහට ගියාම පේනවා ගොඩක් කෑම කඩේ එහෙම වහලා තියෙන්නේ. මොකද මේ රාමදාන් කාලේ ඒගොල්ලෝ ෆාස්ටිං ඉන්නේ කට්ටිය ගොඩක්. ඉතින් ඒ හින්දා සාමාන්‍යයෙන් හවස තමයි ඉතින් කඩ අරින්නේ. කියන්නේ දවල්ට ගොඩක් කඩ වහලා. කියන්නේ කඩ ඇරලා තිබ්බත් ඔයගලන්ට පේම ඉස්සරහට ඉතින් පෙන්නන්නම්. කඩ ඇරලා තිබ්බත් සාජවල ඩුබයි වල වගේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සාජවල එහෙමනම් ගොඩක් වෙලාවට කෑම කඩ ඇරලා තිබ්බත් ඒ කෑම කඩ වහලා තියෙන්නේ. කියන්නේ එළියට කෑම කනවා පේන්නේ නැති වෙන්න ආවරණය කරලා තමයි තියෙන්නේ. ඉතින් හුඟක් කඩ වහලා, කියන්නේ හවස තමයි අරින්නේ. බෑරලා තියෙන කඩත් එහෙම තමයි සාමාන්‍යයෙන් ඔපරේට් වෙන්නේ. ඩුබයි වල නම් ඇත්තට මේක අඳුරේ නෑ. ඩුබයි නම් සම්පූර්ණයෙන්ම දැන් ඒ නීති කිසිම දෙයක් නැහැ. සම්පූර්ණ සාමාන්‍ය විදියටම එළියේ කනවා, කඩ ඇරලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. මේ සාජවල ටිකක් තත්ත්වය වෙනස්. මමත් මේ පළවෙනි පාර තමයි රාමදාන් කාලෙක සාජ ඉන්නේ. මොකද මම කලින් හිටියේ ඩුබායි. දැන් තමයි මම මේ සාජ වලට මූව් වෙලා තියෙන්නේ. සාජ වලට තත්ත්වය වෙනස්. ඒකයි මම පොඩ්ඩක් මේක පෙන්වන්න මේ ඔයගොල්ලන්ට මේවා කරේ. මේ දැන් මේ පාර පයින්න මම කාහිරක් ගාවින් නෙමෙයි මම පාර පයින් නිකන් ඔහේ පාර පයින්නේ. මොකද සාජ වල එහෙම කාහිර වලවත් නෑ සමහරවිට. හරියට නෑ. ඉතින් මිනිස්සු ඉතින් කාහිර වල නැතු ඉතින් ඔහේ පයින්නවා. මේක පොඩි පාරක්. මේ ලොකු පාරක වගේ නම් මේක කරන්න බෑ. දඩ ගන්නවා, පයින් ගන්නවා අනිවාර්යෙන්. දැන් මේක මේ පොඩි පාරක් ඉඳලා ඉතින් කාහිරක් නෑ හොයාගන්න. ඉතින් ඒ හින්දා ඉතින් ඔය මැද්දෙන් පැනලා ඉතින් යනවා ලංකාව වගේ. ඉතින් නැත්තම් කරන්න දෙයක් නෑ. ඉතින් මොකක් කරන්නද? දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් ඔය ඉස්සරහා තියෙන කඩේම කඩේ ඇරලා තියෙන්නේ. හැබැයි අර සුදු පාට මේවා ගහලා වෙලා එළියට කණ එක පේන්නේ නැති වෙන්න මේ කවර් කරලා තියෙන්නේ. එහෙම ඒගොල්ලන්ගේ මේ සාජවල එහෙම ටිකක් එහෙම තමයි. ටිකක් නීති ටිකක් සාමාන්‍ය හදයි කියලා තමයි කියන්නේ සාජවල. ඉස්සරහට යද්දීම පේන ඔයගොල්ලන්ට තව කඩවල් තියෙනවා. දැන් මේ ඔක්කොම රෙස්ටෝරන්ට් මේවා කෑම කඩවල් මේවා රැට අරිනවා. සාමාන්‍යයෙන් හවස 4න් 6න් පස්සේ වගේ මේ කඩවල් ඔක්කොම අරිනවා. 6න් පස්සේ වගේ තමයි ගොඩක් අරින්නේ. මොකද 6න් පස්සේ 6ට තමයි ෆාස්ටිං ඉවර වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මේ ෆාස්ටිං ඉවර වෙන වෙලාවට කෑම කඩ අරිනවා. ඉතින් ඒ වෙලාවෙ ඉඳන් කෑම කඩ තියෙනවා. දැන් මේ ඉස්සරහ තියෙන කඩෙත් එක වහලා තියෙන්නේ. ඉතින් ඒක හවස තමයි අරින්නේ. හවස තමයි ඉතින් ඒගොල්ලෝ ඕපන් කරන්නේ. මේ දැන් ඔය ඉස්සරහා ඉන්න කට්ටියක් අපි කියන්නේ ස්මයිල් කියලා. ස්මයිල් කියන ඇප් එකේ ගල ලංකාවේ පිට්බි උබර් වගේ මෙහි කෑම ඩිලිවරි කරන එක. මේක මම හිතන්නේ ඩුබයි වල නෑ. මම ඩුබයි වල නම් දැකලා නෑ. ඩුබයි වල නූන් තලබත් එහෙම තියෙන්නේ. මේ ස්මයිල් එක තමයි සාජවල ගොඩක් තියෙන්නේ සාමාන්‍යයෙන්. මිනිස් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ කට්ටියක් දැක්කනේ. ඒගොල්ලන්ටත් වැඩ නෑ. වැඩ අඩුයි. මොකද රාමදාන් මේ ෆාස්ටිං ඉන්න ටයිම් වල ඉතින් කෑම ඕඩර් කරනවා අඩුයි. ඉතින් ඔය ඔෆිස් වල ඉතින් අපි වගේ ඔය ෆාස්ටිං කරන්නේ නැති කවුරු හරි ඉතින් ඕපන් කරොත් මේ ඕඩර් කරොත් ඇරෙන්න වෙන කවුරුත් ඕඩර් කරන්නේ නැහැ. දැන් මේ කඩ බේල සම්පූර්ණයෙන්ම වහලා තියෙන්නේ. මේක සුපර් මාකට් එකක්. ඒකත් වහලා තියෙන්නේ. සමහරවිට ඉතින් ඒ කඩත් වහනවා. මොකද අයිතිකාරෝ මුස්ලිම් වුණොත් ඒගොල්ලෝ ෆාස්ටිං කරනවා නම් සාමාන්‍යයෙන් ඉතින් අරිනවා. ඉතින් මෙතනින් තමයි මගේ එකමඩේෂන් එකට යන්න තියෙන්නේ. මගේ එකමඩේෂන් එක ඉස්සරහා අපේ සිකියුරිටි අයියා බෝල ගහනවා පොඩි කෙනෙක් අල්ලගෙන. මේ අපේ ලංකාවේ දෙන්නෙක් පොඩි දෙන්නෙක් අල්ලගෙන බෝල ගහනවා.
ඉතින් ඕක තමයි මට පොඩ්ඩක් ඉතින් පෙන්වන්න ඕන උනේ. මේක මගේ පළවෙනි වීඩියෝ එක ඇත්තටම. තව ඉස්සරහට වීඩියෝ කරන්න ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා. බලමු මම සාජා ඉන්නේ. අපි සාජාවල දුබයි වල ගොඩක් කට්ටිය දැකලා තියෙනවා තැන්. බෑ සාජාවල ගොඩක් තියෙනවා ඇවිදින්න තැන්. ඉතින් සාජාවල තැන් අපි බලමු.